ඔයා නේද අර අලුතෙන් ඉන්ටර්න් ආපු නංගි. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. I am here for you. මං ඔයාට දන්නේ නැති දේවල් කියලා දීලා හොඳට බලා ගන්න. අනේ thank you අයියේ. අර වගේ යාළුවෝ ඉන්නවනේ. උන් තනිකර කොටි හපුවෝ. ඔයාලා වගේ අහිංසක මූ පැටව වල්ලගන්න තමයි ඔවුන් මේ පයිලට ගිහින් දුවන්නේ. හිරෝ මචං අර මගෙන් ගත්ත ණය අඩෝ උඹ මගේ කාප ලබන සතිය දෙන්නේ. ඊළඟට නම් ඔය බොසා ඉන්නවනේ. ඕකා නෑදවල් නොබලා අපෙන් බැලමේකාරකම් කරන්නේ. ඕකගේ මූණක් බලලා hina වෙන්න ඕනේ. හිරෝ මේ මාසේ ටාගට් එක ගැහුවා බෝනස් දෙනවා හරි hina වෙන්නේ මේ ආදරේ බස අනික් උන් එච්චාර කිව්වා. මම පොඩි සයිඩ් බිස්නස් වලකට යන්න නිවාඩුවක් කිව්වා. දුන්නේ එකට ඉඳන් කෙකට පුලින්නේ. උන් ඉඳන් ඉන්නේ උට වදින්න ඕනේ කියලා. මචං හිරෝ මේ නිවාඩු අප්‍රූව් වෙලා තියෙන්නේ මම මේල් සෙන්ඩ් කරන්න අඩෝ වැද්දත් මදි මචං. මේ අනියේ ඔය ඔෆිස් එකේ හැමෝටම එක එක ඒවා කිව්වට හැමෝත් එක්කම හොඳින් ඉන්නවා. ඒ කොහොමද? ජීවත් වෙනකොට සේරම දේවල් බැලන්ස් එකේ තියාගන්න ඕනේ. ජොබ් එකයි, සල්ලි, මගේ සයිඩ් බිස්නස් එකයි සේරම බැලන්ස් එකේ තියාගන්න මග පෙන්නුවේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් පොත. ඒ මොකක්ද? ඔයාටත් බැලන්ස් ජීවිතයක් ඕන නම් ආදායම් වියදම් ඉතුරු සහ ණය කළමනාකරණය කරගන්න වෙනවා. ඒකට ජොබ් වලට බැස්ස ඕවට වෙලා නැහැ. සල්ලි එනවා යනවා. ඔයාට පැය භාගයක් ඉක්ම කරන්න පුළුවන් නම් මේකෙන් බේරෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කොහොමද? මුදල් කළමනාකරණය කරගන්න මාසෙට පැය වාගයක් කියලා ඉගෙන ගන්න. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් පොත ගන්න. මේකත් එක්ක අමතර ආදායම් මාර්ග 1000 කියන මාර්ග උද්දේශයෙන් නොමිලේ. යන්න. මචං හදලා සෙට් එකද අනේ අයියේ ඔෆිස් වල වැඩ කරන ආලක් වනවද? නේ නානවා. And what about